සිංහල බොදුනුවන් හැටියට අපි තාම වාසනාවන්ත පිරිසක්. මම නේපාල ජාතික ස්වාමීන් වහන්සේ නමක්. ඒ වුණා තමන්ගේ දෙවෙනි මාතෘ භූමියේ විදියට අපි සලකන්නේ ලංකාද්වීපය. නේපාල රටේ හැදුනා වැඩුණාට පමණක් නෙමෙයි ලංකාවේ තමයි මේ සියලුම බණ දහම් දේශනා කරන්නට ධර්ම ශාස්ත්‍රෝත්ග්‍රහණය සිදු කළේ ලංකාවේ ගුරුවරු යටතේ. ලංකාව කියන්නේ තේරවාද බුදුදහම ප්‍රචලිතව පවතින ඉතාම සුද්ධ තේරවාදී බුදුදහම පවතින රටවල්. මම මේක නිතරම කියන කාරණාවල්. ඔයත්ෝ සිංහල බෞද්ධයෝ හැටියට ඉතාම වාසනාවන්ත පිරිසක්. ගිය වෙසක් වල පොසොන් වල මිනිස්සු කොච්චර දන්සල් දුන්නාද කියනවා නම් අනුරාධපුර සුද්ධ නගරයේ විතරයි වෙසක් පුර පසළොස්වක පොහොය දවසේදී දන්සල් 25000කටත් වැඩි. ඒකෝට බලන්න ලංකාව පුරාම කොච්චර දන්සල් තියෙනවද? පොසොන්පුර පසළොස්වක පොහොය දවසේදී දන්සල් කොච්චරනම් තිබුණාද? මේ ලංකාව වටේම තිබුණා. ලංකාවේ ඉන්න විදේශික ස්වාමින් වහන්සේලා ඒවා දැකලා උන්වහන්සේලා පුදුමයටපත් වෙනවා. කොහොමද මේ මිනිස්සු මේ විදිහට දෙන්නේ කියලා. අන් කිසිම රටක කරන්නේ නැති සංස්කෘතිය අපි ලංකාවේ සුරකිනවා. පොයේ හතරටම සිල් ගන්න පිරිස අනන්තවත් අප්‍රමාණවත් ඉන්නවා ලංකාවේ. පැය 24ම බණ ඇහෙන රටක් තියෙනවා නම් ඒ අපේ ලංකාවයි. මම නිතරම කියන කාරණාවක් ඕක. සෑම රටකම බුද්ධාම තිබුණාට දැන් 2025 වර්ෂයේදී ලංකාවේ හිටපු ස්වාමින් වහන්සේලා 25000ක් වැඩ හිටියා. 6 වෙනි මාසයේ වෙනකොට ලංකාවේ හාමුදුරුවෝ 20000යි ඉන්නේ. එතකොට බලන්න 5000ක්ම සිවුරු ඇරලා ගිහින්. ප්‍රධානම හේතුව මේක මම විශ්වාස කරනවා සියලුම දෙනාට ඇහෙනවයි කියලා, සියලු දෙනාම මේ සජීවී නාලිකාව දකින්නවයි කියලා. ඒ නිසාමත් මතක් කරන්නට ඕනි කාරණාව, දරුවෝ තමන් කවුද කියලා දන්නවා නම් ඕ වරද වෙන්නේ නැහැ. දෙමව්පියෝ දරුවෝ කවුද කියලා දන්නවා නම් ඒ වරද වෙන්නේ නැහැ. වර්තමාන සමාජය තුල දරුවෝ දහම් පාසලේ වන්නේ නැහැ. අද වෙනකොට හිරගෙවල් වල ලගිනවා නම් ලගින්නේම කවුද? දහම් පාසල් වලින් ගුණ නැන ලැබිච්ච නැති දරුවෝ තමයි ඔයාලට ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඊයේ දවසේදී මම ප්‍රවෘත්තියක් දැක්කා. කළුතර දිස්ත්‍රික්කය තුල ඉරිදා දවසේදී දහම් පාසලකින් තොරව කිසිම අතුරු පන්ති කරන්න තහනම් කළා. සාදුකාරයක් පැවැත්වුවා මම. අපි මොනතරම් වටිනා ජාතියක්ද? බුදුරජාණන් වහන්සේ අපිට කිසි දෙයකින් හිරක් කරලා නැහැ. මුස්ලිම් මිනිස්සු ඒ අයගේ ආගම විදිහට හැම සිකුරාදා ඉරිදාම පල්ලි යන්නට ඕනේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ එහෙම කොතනකදීවත් කියලා නැහැ. සිල් රකින්න අයට හැමදාම පොයේ කියලායි උන්වහන්සේ කියලා තියෙනවා. වෙන කිසිවක් ඕනේ නැහැ.